ඩොලරෙන්ට් එක වැඩි වෙන්න පටන් ගන්නනේ. මේ වගේ වෙලාවට ඔයාගේ සල්ලි පරිස්සම් කරගන්න විදිය දන්නවද? ඩොලර් එක වැඩි වෙනකොට ඔයාගේ බැංක් account එකේ තියෙන සල්ලි වල වටිනාකම නිකම්ම අඩු වෙනවා. ඒකට ප්‍රධානම හේතුව ඩොලර් එකට සාපේක්ෂව රුපියල අප්‍රමාණය වීමයි, උද්දමනය වැඩි වීමයි. ඒකෙන් ඔයාගේ එක්ස්පෙන්සස් නිකම්ම වැඩි වෙනවා. මේ වගේ වෙලාවට ඔයාගේ සල්ලි පරිස්සම් කරගන්න විදිය අපි කතා කරමු මේ වීඩියෝ එකේ. අංක 1. ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරන්න. ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කළාම කරන්සි වැලියු එක ඩ්‍රොප් වුණත් ගෝල්ඩ් වල වැලියු එක අඩු වෙන්නේ නැහැ. මේක long term wealth protection එකක්. ලෝකේ පුරා වැලියු එකක් තියෙන asset එකක්. ගෝල්ඩ් වල හරියට ඉන්වෙස්ට් කරන විදිය දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඒකට. අංක 2. ඔයාලට ඩොලර් amount එකක් තියෙනවා නම් අත්‍යවශ්‍ය ප්‍රමාණයට විතරක් රුපියල් වලට කන්වර්ට් කරගෙන ඉතිරි ටික ඩොලර් account එකේම තියන්න අරින්න. අංක 3. USD වලින් income එකක් හදාගන්න. freelancing, remote job, social media monetization වගේ දේවල් පටන් අරගෙන කරගෙන යන්න. කාලයක් මේ වගේ දේවල් හරියට කරගෙන ගියොත් ඔයාට මේ දේවල් සක්සස් කරගන්න පුළුවන්. අංක 4. online skill එකක් ඉගෙන ගන්න. ඒකෙන් ඔයාට online වැඩ කරලා extra income එකක් හොයාගන්න පුළුවන්. survive වෙන්නේ සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. ඒව protect කරගන්න මිනිස්සු. ඔයාගේ future එක මේ විදිහට protect කරගන්න. කැපෙන data වලින් life එක improve කරගන්න follow කරලා තියාගන්න.